පොඩි බබාලා තියාගෙන ඉන්නේ අම්මලටද උණ එකක් ආවොත් අම්මලට තියෙන ප්‍රශ්නේ උණ බලන්න ඕනේ පෙරහැයෙන්. ඒකට විදියට පැනඩෝල් දෙන්න ඕනේ, අනිත් බේත් දෙන්න ඕනේ. උණ වැඩි වුණාම තැත කරගන්න ඕනේ. මේකත් එක්ක ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙනවා. මේක මාර ප්‍රශ්නේ. දවසට 6 පාර බේත් දෙන්න ඕනේ. දැන් මේක මේන්ටේන් කරන්න ඕනේ. ලොකුම ප්‍රශ්නේ. බට් ලෝකේ ඔක්කොමට ගැජට්ස් ඇවිල්ලා තියෙන්නේ. ඊසි හැන්ඩල් කරගන්න. ලේසියෙන් හැන්ඩල් කරගන්න බඩු තියෙනවා. දැන් අපි උණ බලන්නේ මොකද සාමාන්‍යයෙන්? මේකේ. මේකෙන් පුළුවන් ද උණ බලන්න පොඩි බබාලට එයා දෙයිද මේ ඇතුලේ තියාගන්න කට ඇතුලේ තියාගන්න දෙයිද විනාඩි දෙකක් ඉන්න පුළුවන්ද තප්පර 120ක් බෑ එයාට දෙන්නෙත් නෑ ඒක දෙන්නෙත් නෑ අපි කරන්නත් අමාරු එන උණ හරියට බලන්න බෑ හරියට බේත් කරන්න දැන් තියෙන්නේ බලන්න ඉන්ෆ්‍රාරෙඩ් තර්මෝමීටර් එකක් ඇවිල්ලා තියෙන්නේ මේක කොරෝනා කාලේ ප්‍රසිද්ධි බට් ලෝක පුරාම මේක තමයි පාවිච්චි කරන්නේ දැන් අවුට් ඔෆ් සර්විස් අරක දැන් මේක තිබ්බා නලල ගාව තිබ්බා ප්‍රෂ් කරා මෙතන රීඩ් කරා ටෙම්පරේචර් එනවා වැඩේ ඉවරයි නිදාගත්තොත් බලන්න පුළුවන් තප්පරයක් නිදාගත්තොත් බලන්න පුළුවන් ඕන වෙලාව බලන්න පුළුවන් ඕන විදිහේ ඉන්නකොටත් බලන්න පුළුවන් ඊසි නේද මේකයි ලොකු වෙනස නැහැ මේකෙන් 2500 3000ටක් තියෙනවා මේක හොඳ එක දැන් මේකත් ඒ ගානට තමයි තියෙන්නේ එහෙනම් සල්ලිත් ලොකු ප්‍රශ්න නැහැ දැන් මොකද මේක දෙන්නේ මේ පරණ විදිහට යන්න ඕනද අලුත් විදිහට යන්න ඕනද කියලා choice ඔයාගේ choice එක ඊළඟ එක දැන් උණ ආපුවම මොනව කරන්නේ බේත් දෙන්න ඕනේ කෙස ආපුවම මොනව කරන්නේ බේත් දෙන්න ඕනේ දැන් බේත් දෙන එක මොකද තියෙන්නේ අර පොඩි කප් එකෙන් දෙනවා දැන් සමහර කටියට කප් එක හිර වෙලා තියෙනවා ඒක දෙන්නත් අමාරු එයා බොන්නෙත් නැහැ එහෙනම් ඊළඟ එක සිරින්ජ් තියාගෙන ඉන්නවා සිරින්ජ් එක කට ඇතුලේ තුවාල වෙනවා සිරින්ජ් එක දෙන්න පරිස්සමෙන් දෙන්න ඕනේ දැන් උණ ආවොත් බේත් දෙන්න ක්‍රමයක් තියෙනවා හොඳ ගැජට් එකක් තියෙනවා මේක බලන්න මේක තමයි උණ බේත් දෙන එක බේත් දෙන ගැජට් එක දැන් මේක තියෙනවා බලන්න කප් එක තියෙනවා මේක ප්‍රමාණ තියෙනවා ඕකෙන් ප්‍රමාණ දාගත්තා මේක සූප්පුවත් එක්ක තියෙන්නේ සිරින්ජ් එක මේක කියන්නේ මෙඩිසින් ෆීඩර් කියනවා මෙඩිසින් ෆීඩර් කියලා නමක් තියෙනවා මේ සූප්පුවත් එක්ක කියලා තියෙනවා ගොඩාක් පොඩි කට්ටිට මෙතන බේත් දෙම්මා මේ ගත්තා සූප්පුව හයි කරා කට ඇතුලේ තිබ්බනම් සූප්පුවේ මේ පැත්තේ තියෙන හිලෙන් බේත් නිකම්ම එනවා. එයාලා සක් කරනකොට සූප්පුව අත්නකොට නිකම්ම බේත් එනවා. අපි දෙන්නත් ඕනේ තියාගත්තොත් ඇති. පොඩ්ඩක් ලොකු කටිට අපි පොඩ්ඩක් දෙන්න ඕනේ. මේක කට ඩැමේජ් වෙන්නේ නැත්නේ. සූප්පුවේ ඉස්සරහ තියෙන ඩැමේජ් වෙන්නේ නැත්නේ. බෙඩිපුර යන්නේ නැත්නේ. හිර වෙන හානියක් නැහැ. නහයට එන්නේ නැත්නේ. කොච්චර ඊසි නේද? මේක දෙට එකක් තියෙනවා කියලා ගොඩාක් කටිට දන්නේ නැහැ. තව එකක් තියෙනවා. දැන් උණ වැඩි වුණොත් අම්මලාට නලලා බලලා අම්මෝ ඔළුවට රස්නේ වැඩි. ලොකුම ප්‍රශ්නේ. ඕක දන්නවා චයිනා කාර්යය අනිත් රටවල දන්නවා. ඕක ගහලා තියෙන්නේ බඩු. මේ බලන්න තියෙනවා මේකෙන්. කූල් පැච් එක. කූල් ජෙල් පැච්. මේකෙන් දෙකක් තියෙනවා. මේකෙන් දෙකක් තියෙනවා එක පැකට් එකකින් මේ ගත්තා මේක නලලට මේම හයි කරා වැඩේ හරි දැන් තැත කරගන්නත් ඕනේ ඔක්කොම රස්නේ මේ අතුලට ගන්නවා ඔළුව රස්නේ ප්‍රශ්නෙත් එන්නේ මේ 12ක් තියාගන්න පුළුවන් සුදුසු නේද මේක හොඳයි නේද හරි දැන් මේකත් මම දැනගත්තේ මටත් පොඩි බබා ඉන්නවා ඒ නිසා තමයි මේ කාලේ මම හොයලා මේක දැන් ඊට පස්සේ තමයි මම තේරුම් ගත්තේ මේ වගේ ගැජට්ස් ගොඩක් තියෙනවා වෙන දේවල් වලට මේක අනිවාර්යෙන් සෝෂියල් සර්විස් වගේ එක්ස්ප්ලেইন කරලා දාන්න ඕනේ කියලා මම හිතුණා ඒකයි කියලා තියෙන්නේ මේක පාවිච්චි කරන්න ගෙදර වැඩ ලෙඩත් එක්ක ඊසි මේක ගන්න බැරි නම් අපිව කන්ටැක්ට් කරන්න අපි එවන්නම් ඕකේ thank you